යාළුවනේ මෙන්න මේ ලස්සන ගමේ තමා මම ජීවත් වෙන්නේ. මම කියන්නේ ඉතින් චන්දරේ. නෑ අන්දරේ නෙමේ චන්දරේ. අන්දරේ වගේ කියලා තමා හැබැයි ගමේ අය නම් කියන්නේ. ඔයාලත් බලන්නකො ඉතින් ඒ වගේද කියලා. අපේ මාමා නේද අර මුට්ටියකුත් ඇන්න එන්නේ. මොනවා හරි රස කෑමක්ද දන්නේ. මම මේ කන්න දෙයක්ුත් නැතුවනේ හිටියේ. අද කත හැකි බඩ පිරෙනකම්. චන්දරේ කොළුවෝ කෝ බොලයිලගේ මහවුන්දලා. අම්මණ්ඩී අප්පච්චි කොරටුවට ගියා මාමේ. ඒකත් එහෙමද? මම මේ ඖෂධ මුට්ටියක් ගෙනාවා. මේක මං කුස්සියෙන් තියලා යනවා. අත එහෙම තියන්න එපා. හොඳද? මේක වස. කෑවොත් බිව්වොත් ඉතින් අපායෙම තමා. තේරුණානේ කොළුවෝ? මං නොකිව්වයි කියන්න එපා ඕන් ඈ. අයියෝ මාමි මම නම් ඌව අල්ලන්න යන්නේ. මට මොකටද ඔය ලොකු අයගේ දේවල්? අනික වසනේ මට කොහොමටත් එපා. මගේ පරණ බුරුලේත්තුවත් මෙහි. ඒකත් එක්ක මේක මම කොරටුවට ගිහිල්ලා අහපව් යන ගමන අරගෙන යන්න එන්නම්. මම කිව්ව දේ මතකනේ. වස මේක තියෙන්නේ ඈ. හොඳමයි මාමි. අපේ මාමට මොනවා වෙලාද? චන්දරේ මුට්ටිය මේස උඩින් තිබ්බා. ඕකේ වස තියෙන්නේ ඈ. මයි යනවා. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. නැත්තම් කවදාවත් මාමා ඕම කියන්නේ. ඖෂධ මුට්ටියක් කියනවා, වස මුට්ටියක් කියනවා. අනිවාර්යෙන් ඕකේ කන જાතියක් ඇත්තේ. මුලින්ම ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා බලන්න ඕන ඕකේ. ඊට පස්සේ බැරිය කනවද නැද්ද කියලා හිතාගන්න. මේ තියෙන්නේ පැණි සුවඳක් එන්නේ. චුට්ටක් කාලා බලන්නත් හිතෙනවා. ගිහිල්ලා බලමුකෝ අරගෙන. මේ පැණි වගේ. රස. ඔක්කොම කන්න ඕන. කෑවයින් කෑවේ නෑ මෙහිම පැණි කෑමක්. මාමට මොකද්ද කියන්නේ දැන්? හරි. ආවා අදහසක්. මාමා එනකොටම ඒ වැඩේ කරන්න ඕන. මාමා හිතුවා මාව රවට්ටන්න. පැණි ඕනවට වැඩිය කාපුවාමත් අමාරුයි වගේ. ටිකක් සෙල්ලම් කරලා මාමා එන්න කලින් ගෙදරට එන්න ඕන. අර ඈතෙන්නේ අපේ මාමා. චන්දරේ රවට්ටලා පැණි මුට්ටිය හපව් අරන් යන්න වෙන්න ඇති. කරන්නම්කෝ මන් දැන් වැඩේ. එන්නකෝ මාමේ. ඔන්න එහෙනම් පටන් ගමු අපි වැඩේ. අනේ අපේ මාමාගේ බුරුලේත්තුව. මට නම් කරන්න දෙයක් නෑ ඉතින් ඕන් ඈ. මොකද චන්දරේ කොළුව මේ බැංගිරි තලන්නේ ගම දෙවනත් වෙන්න? අද්දෙයනේ මගේ ගුරුලේත්තුව නේද මේ? මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා ඔය ඇඬිල්ල නවත්තලා මට කිව්වනම්. අනේ මාමේ මාමාගේ ගුරුලේත්තුව ඒක පියන්න ගිහිල්ලා බිම වැටුණා. ඔය ඵලයන් කෝ අර මුට්ටියේ තිබ්බෙව්වා. අනේ මාමේ
උරුලේත්තුව වැටුණු හින්දා මං ඒකේ තිබ්බ වස ඔක්කොම කෑවා. ඒ වුණාට තාම මැරුන්නේ නෑ මාව. අනේ මට ගහන්න එපා. අන්තිමට ගුරුලේත්තුවත් නෑ. මුට්ටියේ තිබ්බ පැණි ටිකත් නෑ. අයියෝ මේ චන්දරේ කොළුවනං මදයි පැණි මුට්ටිය වස මුට්ටියක් කියලා බේර ගන්න හැදුවා. මෙව්වා මට හොඳ පාඩම්. මයි යනවා යන්න. මාව රවට්ටලා අපේ මාමා පැණි කන්න හැදුවට පැණි ටික ඔක්කොම කෑවේ මම.